ආයුබෝවන් පිළිගන්නවා චමීස් කිචන් එකට. අද මොනවද චමීස් කිචන් එකෙන් හදන්නේ? අද අලුත් කෑමක් හදමු. අද මම හදනවා හැලප කූරු. එහෙම නැත්නම් මේකට හැලප රෝල්ස් කියලා කියන්නත් පුළුවන් පැණිපොල් මැද්දට දාලා. එහෙනම් අපි හදමු. මුලින්ම මම මෙතන අරන් තියනවා කෙසෙල් කොළ කීපයක්. චූටියට කපලා චූටියට කියන්නේ ඔයාලා හැලප කූරු හදන්න යන ප්‍රමාණයට වඩා චුට්ටක් ලොකුවට කොළ කපාගෙන තව මරා ගන්න. ඒ කියන්නේ පොඩක් ගින්දරට අල්ලලා එතකොට අපිට මේක එහාට මෙහාට නැවුවා කියලා කෙසෙල් කොළේට ඉරෙන්නේ මුකුත් නැති වෙන්න ඕනේ හින්දා තමයි ටිකක් තව මරලා ගන්න ඕනේ. මගේ නම් මේ විදිහට වියතක් වගේ තමයි පළල තිබ්බේ. ඒ වගේ කොළ කීපයක් මේ විදිහට තව මරලා කපලා අරන් තියාගන්න. දැන් අපි හදන්න පටන් ගනිමු. මෙතන අපේ ගෙවල් හැමෝගෙම තියෙනවනේ අඩු කෝප්ප. අන්නේ අඩු කෝප්පෙන් මේ විදිහට එකක් මම සීනි ගත්තා. රතු සීනි හෝ සුදු සීනි. ඒක ඔයාලගේ කැමැත්ත අනුව දාන්න. ඒකෙන් මේස හැන්දක් දෙකක් විතර වෙන්න අපි දාගමු. සීනික කැරමල් කරගන්න ඕන හින්දා මේ විදිහට පැන් එක චුට්ටක් හදාගමු. අපි කැරමල් කරගමු. වීඩියෝ එක බලන ගමන් අනිවාර්යයෙන්ම ඔයාලගේ කමෙන්ට් එකත් පහලින් දාන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක කොහොමද කියලා. ඔන්න දැන් පැන් හොඳට සීනි ටික දිය වෙලා කැරමල් එක හැදිලා තියෙන්නේ. ඒකට උණු වතුර චුට්ටක් මුලින් දාගන්න. එකපාර වතුර දාගන්න යන්න එපා. මේක උඩට විසික් වෙනවා. ඇඟට විසික් වේවි. ඒ නිසා චුට්ට මේ විදිහට වතුර දාගන්න. වතුර කෝප්ප කාලක් වෙන්න. ඒකෙත් හොඳට දැන් අර අපේ සීනි කැට නැති වෙන දිය වුණාට පස්සේ තමයි අපි ඊතුරු සීනි ටික දාගන්නේ. මේ තියෙන ඊතුරු සීනි මේකෙන් මම ඔක්කොම ටික දාගත්තේ නැහැ. කෝප්ප කාලක් වගේ වෙන්න ඉතුරු කරගෙන ඊතුරු ටික දාගත්තා. ගොඩාක් පෙන් රසට අකමැති නම් ඊට වැඩිය සීනි අඩු කරගන්න. ඔන්න දැන් සීනි ටික දිය වෙනකන් තමයි මම මෙහෙම රත් වෙනකන් තියාගන්නේ. ඔන්න දැන් මගේ සීනි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා අර ගත්තු කප් එකෙම පොල් එකක්. ඒකත් දාලා මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ තව එකකින් පොල් කප් භාගයක් දාගත්තා. ඒ කියන්නේ ඔක්කොම පොල් කෝප් එකමාරක් මම මේකට දාගත්තා. දාලා ඔන්න දැන් මම පොල් පැණි එක හදාගත්තා. මේ වෙලාවේ ඔයාලට පොල් පැණි එකට දාගන්න ඕන නම් වැනිලා දාගන්න පුළුවන්. ඒ වගේම කලාබුනේ තියෙන සාර කොටල චුට්ටක් දාගන්නත් පුළුවන්. මම දැන් ඒව කිසි දෙයක් මෙතනදී දැම්මේ නැහැ. ඊගාවට අර ගත්තු කප් එකෙම පිරිස් කෝප්පෙම මම දාගත්තා කුරක්කම් පිටි කෝප්ප එකක්. ඒ වගේම පොල් කෝප්ප භාගයයි සීනි කෝප්ප කාලකුයි. සීනි මෙතනදී දාගනකොට අන ලුණු චුට්ටකුත් දාගත්තා. සීනි දාගනිද්දී ඔයගොල්ලෝ කල්පනා වෙන්න මොකද අපි පැණි පොල් එකත් පැණි රසයි මේ අපේ කුරක්කම් එකත් හැලපෙත් පැණි රස වැඩි වෙන නිසා ඔයාලා මෙතනදී සීනි අඩු වැඩි කරගන්න තව අඩු කරගන්නවා නම් ඒත් කමක් නැහැ. ඊට පස්සේ සාමාන්‍ය එල් වතුර චුට්ට දාලා අතේ ඇලෙන්නේ නැති වෙන පදමට මිශ්‍රණය හදාගන්න. අපි සාමාන්‍යයෙන් හැලප හදන ඒ ක්‍රමෙමයි. ඉතින් මේ හැලපනේ අපි හදන්නේ. දැන් ගොඩක් අයට හැලප හදාගන්න ආස හිතුණාට කැන්ද කොළ නැහැ හොයාගන්න. ඉතින් මේ වගේ දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ නැති පදම දැන් අපි තව මරාගත්තු කෙසෙල් කොළවල මේ විදිහට පොල් ටික චුට්ටක් ගාගමු. ලේසියෙන් අපේ හැලප එක ගලවලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මෙතන ලන්ච් ෂීට් එකක් 4ට නවා ගන්නවා. නවාගෙන ඒකටත් ඔයාලා චුට්ටක් පොල් තෙල් චුට්ටක් ගාගන්න. මෙහෙම කරන්නේ අපිට අර හැලපේ රවුම් කරගන්න ඕන හින්දා. දැන් මම මේ තියෙන විදිහට ඔයගොල්ලෝ තියාගන්න. මෙහෙම තියාගත්තාම අපිට හැලප එක රවුම හදාගෙන අනිත් පැත්තට තියාගන්න ලේසි. නැත්තම් මේක අතින් අල්ලලා ඉන්න ගියොත් මේක කැඩෙයි පොඩි වෙයි. ඒ නිසා මෙන්න මේ මම පෙන්නන විදිහටම ඔයාලා මේක කරගන්න. දැන් අපේ පිට රටවල වල ඉන්න අය එතකොට බෝඩින් වල ඉන්න අයට තමන් ආස කෑමක් හදාගන්න අමාරුයිනේ. ඉතින් බලන්නකෝ මේ විදිහට අපිට කෑම හදනකොට මේ විදිහටම කෑම හදන්න ඕනේ කියන නියමයක් නැහැනේ. අපිට තියෙන දේවල් දාලා අපිට පහසු විදිහකට කෑම හදාගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ දැන් මම මේ හැලප හදාගත්තු හැලප එකට උඩින් අපි හදාගත්තු පැණි පොල් එක තමයි දාගන්නේ.
අපේ රටේ ඉන්න යාළුවන්ට නම් මේක ගොඩාක් වැදගත් වේවි. ඔයාලා වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. ඒ වගේම මගේ Facebook page එකටත් ඇඩ් වෙන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. ඔන්න දැන් හදලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති. ඊගාවට දැන් මං කොලේ මෙහෙම තියාගන්න කිව්වේ. මෙන්න මේ විදිහට කොලේට මේක දාන්න. හරි දැන් ඔයාලට මෙන්න මං එකයි කිව්වේ මෙන්න මේ විදිහට කරගන්න. එතකොට ඔයාලට හරිම ලේසියි. කොහෙවත් කෑවෙන්නේ නැහැ. අපිට මේක අල්ලලා දඟලගෙන අතේ අලුවගෙන වෙන්නෙත් නැහැ. දැන් මේ විදිහට රෝල් කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ මේ විදිහට වැඩි ටික ඇතුළට නවා ගන්න තමයි තියෙන්නේ. මේට වැඩි ලේස් ක්‍රමයකුත් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ විදිහට කපලා ඇතුළට නවා ගන්න. ඒ කියන්නේ ගොඩ තියන්නත් එපා. අපේ අර මේ හැලප කූර ළඟට වෙන කපා ගන්නත් එපා. පොඩ්ඩක් මැද්දට නවා ගන්න පුළුවන් විදිහට ඉඩ තියලා කොලේ කපා ගන්න. දැන් තව එකක් මම ඔයාලට කියන්නම් මේ විදිහට කරගන්න. අද වීඩියෝ එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලාත් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේකට ඔයාලට දෙන්න පුළුවන් තව ලස්සන නමක් තියෙනවා නම් ඒකත් දීගෙන යන්න. අදහසත් ඔයාලගේ කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එක ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. මොකද ගොඩාක් අයට තියෙන අඩුපාඩුවක් නේ රටේ ඉන්න අයට එහෙම තියෙන දෙයක් නේ. අපිට කෑමක් ආසෙ හිතුණාට කෑමක් අපිට උවමනා දේවල් නැතුව හදාගන්න බැරි එක ගොඩාක් තියෙන පිට රට අපේ ඉන්න අයට ඒගේම බෝඩින් වෙලා ඉන්න අයට ඔයාලට මේක කෙසෙල් කොලේ වෙනුවට කැන්ද කොලෙන් කරගන්නත් පුළුවන්. කැන්ද කොල තියෙනවා නම් කැන්ද කොල කෙසෙල් කොල දෙකම නැති අයත් ඉන්නවා නම් එයාලට පුළුවන් ලන්ච් ෂීට් එකක උනත් කරන්න. හැබැයි ලන්ච් ෂීට් එක මම එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද අපි මේක වාෂ්පින් තඹ ගන්න නිසා. ඉතින් ඔයාලට මේ දෙකම හොයාගන්න නැතිනම් මේ විදිහටත් ඉතින් ඔයගලන්ට කරගන්න පුළුවන්. ඔයාලට මම මේ පෙන්නනවා වගේ වැඩිපුර ටික කපන්න. හැබැයි දෙපැත්තටම අපිට මැද්දට ඇතුළට නවා ගන්න ඉඩ තියාගන්න. මෙන්න මේ ක්‍රමෙත් ඔයාලට ලේසි. පොඩ්ඩක් දෙපැත්ත හතර පැත්ත කපලා මේ විදිහට ඇතුළට දාගන්න. එහෙම නැත්තම් ඉතින් දැන් මේකේ නම හැලප කූරුනේ. ඒකයි මම මේක නිකන් කූරක් වගේ හදන්නේ. එහෙම නැතුව ඔයාලට හැලප දැන් පොල් පැණි දාන්න ඕනේ නැහැ කියලා හිතුණා නම් ඔයාලට පුළුවන් මේ ක්‍රමයටම හැලප ටික හදාගන්න. පොල් පැණි නැති වුණත් ඔයාලට මේ විදිහට රෝල් කරලා හදාගන්නත් පුළුවන්. ඔන්න දැන් මම මේක ස්ටීම් කරගන්නයි හදන්නේ. ස්ටීම් කරනකොටත් ඔයාලා මතක තියාගන්න. ස්ටීම් එකේ වතුර රත් වෙලා අපේ රස්නිය උඩට එනකන් ඉන්න මේ ටික තියන්න. වතුර තිබ්බ ගමන් ඔයාලා මේකත් තීරිවලා වහලා නිකන් ඉන්න එපා. එහෙම කරන්න එපා. රස්නිය පොඩ්ඩක් උඩට ආවට පස්සේ තමයි මේ ටික තියන්නේ. දැන් අපි බලමුද අපේ හැලපු කුරු ටික මොන වගේද කියලා. ඔන්න උණුවෙන්ම තියෙනවා. විනාඩි 10ක් විතර ඔයාලා තඹ ගන්නකෝ. ඒ හොඳටම ඇති. ඔන්න අපේ හැලප කුරු ටික තියෙනවා. තේ බොන වෙලාවට එහෙම ෂෝක් මේක රසයි. අපි කඩලත් පෙන්නන්නම් මම ඇතුලේ කොහොමද කියලා. බලන්නකෝ. හරි ලස්සනයි නේද? ඔයාලට මොකදද වීඩියෝ ගැන හිතෙන්නේ කියලාත් පහලින් කමෙන්ට් කරන්න. ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.